කැනඩාවට ස්ටුඩන්ට් වීසා ලබා ගැනීමට ඔයා සපුරාගත යුතු මූලික සුදුසුකම් මොනවාද කියලා පියවරෙන් පියවර පැහැදිලි කිරීම තමයි මේ වීඩියෝ එකේ අරමුණ. ඉතින් පළමුවෙන්ම ඔයාට අවශ්‍ය වෙන වෙබ්සයිට් එක තමයි Immigration, Refugees and Citizenship Canada. හැම දෙයක්ම හුවමාරු කරගන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. පළවෙනි කාරණාව විදිහට හඳුන්වන්න පුළුවන් ඔයා මොන විෂයද තෝරගන්නේ, ඔයා මොන විෂයටද වඩා දක්ෂ කියලා. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා සයන්ස් නැත්නම් බිස්නස් මැනේජ්මන්ට් නම් ගොඩාක් හොඳයි කියලා. ඊළඟ කාරණාව විදිහට ඔයා ලකුණු මට්ටම 90න් ඉහළ පවත්වාගෙන යනවා නම් 9 වසර 10 වසර 11 වසර 12 වසර කියන වසරවල වල ඔයාට ගොඩාක් හොඳයි. ඉතින් ඒක මේ පිටරටින් එන දරුවන්ට නෙමෙයි මේ කැනඩාවේ ඉන්න දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඔන්න දැන් සපුරා ගත යුතු ප්‍රධානම කාරණාව වෙන්නේ ඔයාගේ දෙමව්පියන්ගේ වසරේ ආදායම ඩොලර් 21000ට වඩා තියෙනවා නම් හොඳයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අපේ ලංකාවේ අදහසක් තියෙනවානේ අතේ සල්ලි නැත්තම් දුප්පත් කියලා. ඉතින් එහෙම එකක් නැහැ. කැනඩාවේ රජයෙන් ඔයාට ඔයාගේ තියෙන තැන්පත් ධනය ඔයාගේ ධනයක් විදිහට තමයි සැලකන්නේ. ඒ කියන්නේ ගෙදර තියෙන රත්තරන්, ඔයාගේ නම ලියවිලා තියෙන ඕනම ඔප්පුවක්, ඒ හැම දෙයක්ම ඔයාගේ ධනය. ඉතින් ඒ දේවලුත් ඔයාට ලස්සනට නිරවුල්ව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් හැමෝම දන්නවනේ ඔයාට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන්න අවශ්‍යයි. ඉතින් ගොඩාක් 10ට 10 ඒගොල්ලෝ බලන්නේ නැහැ. ඔයාට 100ට 60ක් වගේ 65ක් වගේ තියනවා නම් ඒ තරමත් ඇති කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. ඉතින් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. පාස්පෝර්ට් එකක් අවශ්‍යයි. ඉතින් දැන් ඔයා ලංකාවෙන් ඒ හැම දෙයක්ම සපුරගත්තට පස්සේ මම ඉහත සඳහන් කරපු වෙබ්සයිට් එක මාර්ගයෙන් ඔයා කොලෙජ් එකක් තෝරගෙන ඒ කොලෙජ් එකෙන් ඔයාගේ කෝස් එක තෝරගන්න. ඉතින් වෙන රටකින් එන කෙනෙකුට කැනඩාවේ විශ්වවිද්‍යාලවලට යනවට වැඩිය මේ කොලෙජ් මාර්ගයෙන් ඔයාගේ අධ්‍යාපනය පටන් ගන්න එක තමයි හොඳ. මොකද විශ්වවිද්‍යාලයකට වැඩිය කොලෙජ් එකේ ඔයාට යන වියදම ටිකක් අඩුයි. ඉතින් මම ඔයාලට සඳහන් කළොත් එහෙම කොලෙජ් කිහිපයක් සෙනක කොලෙජ්, ජෝර්ජ් බ්‍රවුන් කොලෙජ්, නයගරා කොලෙජ් ඔන්න මාසයක් ඇතුළත හෝ මාසෙකින් පසුව ඔයාට ඊමේල් එක ආපුවාම ඔන්න ඔයාට තියෙනවා දැන් ඔයාගේ සීට් එක බුක් කරගන්න. ඉතින් ඒකට ඔයාට ඩොලර් 2000ක් විතර අවශ්‍ය වෙනවා. ඔයා දැන් විෂය තෝරගත්තා, යුනිවර්සිටි එක තෝරගත්තා, ඩොලර් 2000කුත් බැන්දා. ඔන්න දැන් ඒගොල්ලෝ අහනවා ඔයාගෙන් ඇයි ඔයා කැනඩාව තෝරගත්තේ කියලා. කැනඩාව තෝරගත්තේ ඇයි? ඒ වගේම මේ අධ්‍යාපනයෙන් පස්සේ ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. ඉතින් ලස්සනට කෙටියෙන් පිරිසිදුව ඉතාම පැහැදිලිව ඔයා ලස්සන ලියුමක් ලියන්න ඕන. ඉතින් ගොඩක් අය අහලා තිබු ප්‍රශ්නයක් තමයි අපි ස්ටුඩන්ට් වීසා අරගෙන ආවොත් එහෙම අපිට කැනඩාවේ වැඩ කරන්න පුළුවන්ද කියලා. ඔව්. ඔයාට පැය 20ක් සතියකට වැඩ කරන්න පුළුවන්. ඊට සඳහන් කරපු කාරණා හැම දෙයක්ම ඔයා ලස්සනට පිළිවෙලට මේ වෙබ්සයිට් එකට සබ්මිට් කරලා පස්සේ ඔයාට මාස 3ක් 4ක් ඇතුළත සුබ ආරංචියක් එයි. ඉතින් අද මම මේ කතා කරුවේ ඔයාට තනියම ඇප්ලයි කරන්න පුළුවන් විදිහක්. ඉතින් කැනඩාව ගොඩාක් දුර තිබුණත් සාමාන්‍යයෙන් අධික වියදමක් දරන්න සිද්ධ වුණත් ඔයාට අවුරුදු 2ක් අධ්‍යාපනය හදාarලා ගොඩාක් උසස් ප්‍රතිඵල ගොඩාක් උසස් වැටුපක් ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා කවුරු හරි හිතන් ඉන්නවා නම් එන්න. ඉතින් උත්සාහ කරලා බලන්න. මේ වීඩියෝ එකේ පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මාත් එක්ක රැඳෙන විදිහට ගොඩාක් ස්තුතියි. Thank you so much.